Hello family members, welcome back to my channel. Hi මගේ රත්තරන් යාළුවනේ ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපේ හවස් වරුවක ගෙවුණු බලු ඕපදූප ටිකක්. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්නකෝ. අද හවස නම් වහින්නේ නෑ වගේ නේද guys? මේ දවස්වල හරියටම වහිනවනේ. ඉතින් ඔයාලගේ පැත්තට කොහමද වහිනවද පායනවද? කම්මැලි වගේනේ එන්නකො අපි සෙල්ලම් කරමු. ඉතින් guys ඔයාලා බලන්න ඇති මම මොකද්ද මේ රෝදයක් උස්සන් කරන්නේ කියලා. මේක ගෙදර තිබ්බ රෝදයක්. මම ඉතින් අල්ලගත්ත සෙල්ලම් කරන්න. මොකෝ ඉතින් උට තීරණේ වැඩ බෝලයක් ගෙනත් දෙන්න කියලා. ඉතින් මම ගත්ත රෝදයක්. ඒක උට දාලා පෙරලෙනවට හිනාතල්ලේ. බලන්න ඉතින් කටින් කනවා. උට දැම්ම එල්වා. දැම්ම එක රෝල්ලා යනවා නේද? රෝදනේ වන් ඉතින් කොහම රෝල්ලා යනවා ඉතින්. මේවා ඉතින් මං වගේ මහවකට රෙන්ටේට් හරියන්නේ මේ වගේ මහවක ලම්බඩු තමයි. ඒක අපේ ගෙදර මිනිස්සුන්ට තේරුම් කරවන්න තමයි මම මේ වගේ ටික ලොකු එකක් තෝරගත්තේ. මම බැලුවේ මේ රෝදයාසේ මගේ ඔළුව දාගන්න වැඩි හරි ගියේ නෑ. ඒකින කටින් ඇල්ලුවා. ඔය මම තමයි තතන්නේ මූණ අස්සින් දාගන්නේ නට මගේ මූණ ලොකුයි. ඔරන්න දෙයක් නෑ ඉතින්. ඒ අස්සින් කද්ද උපදූපකුත් වෙන එකකුත් මෝ වීඩියෝ කරලා. ඉන්ටර්නෙට් වගේ නෙමෙයි ඉතින් හතේ ඉතින් කේබල් කට අරගෙන හති අරිනවා. ඉනා වෙනා හැබැයි මට. ඕන්නේ ඒකම නයි ගේට්ටුව ගාවින් සත්‍යයක් කැවිලි මම පොඩි විසිට් එකක් දාන්න කියලා ගියේ ඉතින්. නයස්තින් ගේට්ටුව ගාවම කරි වාහනය වෙනස් කරාවි අපේ අම්මා බැන්නා මං හෙට්ට බැන්නා අම්මා උඩ බැන්නා අපේ ඇත්තට බැන්නා විසි වුණා ගයි. ඉතින් පිස්සුව තද වුණාම ගන්න කුන් හතර ලඩක් තමයි ඉතින් ඒටි අපේ ජිම් දාන ලබත්තුවක් ඉතින් ඉතින් මට අදාළ නෑ ගයිස් මම ඉතින් ගත්තා මම හැප්පුවා අද පැත්තට හිට්ට කරලා විසිට් කරා ඉතින් ඉතින් ඒවත් බලාගෙන වීඩියෝ කරා ඉතින් ඔහේ තමයි ගයිස් තෝවල් සාමාන්‍ය දේවල් ඉතින් අපි වල්ලු විදියට අපි ගන්න වලු වැඩ තමයි යෝවා ඒ සපත්තුන් ගොඩලා නෑ මාස ගානකින් ඉතින් ඒ තිබ්බ කුරු බඳර ගයිස් මම උත්තරගෙන ආවා ඉතින් පොල්ලක් වෙනකොට ෆෝන් එක උස්තරගෙන ආවා ඉතින් හවත්තු හංගදාවේ වල හවත්තු හංගලා යාළුවනේ ඊයස්සේ අපේ යකේ ගෙවුව නයික් කියලා මං සද්ද දාගෙන බුරාගෙන ගියා ගයිස් බැලින්නම් මේක ආසිය යන නයි මලහල්ලපුති මේකගේ වැඩ පෙවටු බානි මේ මම විත්පාස කළා පේම් සිද්දරි දුන රත්තරණී ඔය නයි වගේද ගයිස් කොහොමද කොල්ලගේ හැන්සම් ලුක් එක ටිකක් කියලා යති ගයිස් අපේ අයියා පේන්නේ නැති වුණා මං ඉතින් ෂේප් එකේ ජනෙලෙන් හොම්බ දාලා බලද්දි මොකද වෙලා මොන්නේ බෝබින්න පිටියක් කරනවා කියලා මට කතා කළා මේ කයෙන්දී මං මිදුලි උමගේ වැඩ තමයි කරන්නේ ඉතින් අපේ අයියාගේ අවධානය පිණිස කරන වැඩ ගයිස් කොහමද ආයිතින් කසනාවම් පිට කසනා උට ඒක තේරෙන්නේ උන්ගේ හිතේ සපත වැඩි වෙලා නටන වෙයි කියලා මගේ පිට කසන්න කවුරුත් නෑ ගයිස් ඒකින් නැති මම මේ පිට කසා ගන්නවා ඇති වගේනේ ඇති අවධානය හම්බුණා ඒ පාර නම් යාළුවනේ අයියා ඉන්න පොත හොඳ නෑ වගේ මූ මගේ හැඩ බලනවා වැඩි කාක් හරි මගෝඩි වැඩකට තමයි ලෑස්ති වෙන්නේ අයියෝ සංසාරේ දුක ජීවිතේ මූ මාවන්ට ගහගෙන ඇවිල්ලා බාත්රූම් එක අස්සට දාලා දුර වහගත්ත කියලා ඕම තමයි මේක මාව නාවන්නේ හොඳයි බොරු බල්ල කියලා ආදරේ පෙන්නලා මාවන්ට ගහගෙන එනවා බලුවට කරන්න එපා මිනිහෝ මේ හවල් සර්වේ මාව නාවල ඉම්බිරිස්තාවක් කීව හැදුණු ඊළඟට බේජ්ජේ නැත් යන්නේ බේ නැත්ද මං කියන්නේ නෑවුවා කියලා බල්ලගේ බලුවඳ යවන්න බෑ ඉතින් කොල්ලා නාලා කරලා ෆුල් සැපින් දැන් අන්නේ කොෆි එකක් වගේ තිබ්බනම් හොඳයි ඉතින් කොල්ල නෑවා විදිහ මල් කුමාරයා වගේනේ එහෙනම් කොල්ලනේ කෙල්ලනේ අතට මං ගිහිල්ලා එන්නම් bye guys අලුත් vlog එකකින් හම්බෙමු